වෙසක් පුර පසළොස්වක් පොහෝ දාසට අලුයම පංච මහා සුපනයක් දුටු වීම දෙකීමෙන් තමන් වහන්සේ ලෝතුරු බුදු වෙන බව ඒකාන්තයෙන්ම පිළිගත්තා. දෙවෙනි දවසේදී උදෑසන සුජාතා සිටු දේවිය විසින් පිළිගනු ලබන අසම්භින්න ක්ෂීර පායාසය පිළිගෙන නේරංජරා නදී තීරේ පන් පහස වී 40 නාපිඩක් කොට වළඳා ශාන්තලිය ගඟට දැම්මේ ලෝතුරා බුදු වෙනා නම් උඩුගම්බලා යේවා නොයසේනම් යටිගම්බලා යේවා කියලා. මේ ස්වර්ණ නෞකාවක් වගේ ස්වර්ණ හංසයක් වගේ මේ රන්තලි උඩුගම්බලා ගොස් සලා වැටුමක ගිලුණා. ඒ කාදත් නාග භවයේ පවතිනවා. එදවසේදී සවස් වනේ තුරුම රුක් සෙවන් වල සමවත් සෝයෙන් වැඩි සිටියේ උදාගිර ප්‍රදේශයෙන් සඳ උදා වෙන අතර බටේර ප්‍රදේශයෙන් ඉරබැස යන අතර තමන් වහන්සේ ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කරගෙන රූපාචර ධාන සතර ඉපදෙව්වා. ඊළඟට තමන් වහන්සේ පුරුදු කළ සීලම අෂ්ට සමාපatti සමවැදුණා. කර්මස්ථාන භාවනා තුලින් සමථ ශක්තියනවා අර්පණා ලැබෙන කර්මස්ථානයේ සියල්ලම සමවැදී ඉන්නතුරුව තමන් වහන්සේ පුබ්බේ නිවාස ඥානයේ මෙහෙයුවා. අතීත සංසාරේ කල්ප කෝටි ගණන් කල්ප අසංඛ්‍ය ගණන් ඈතට භවයෙන් භවයට තමන් වහන්සේගේ ස්කන්ධ පරම්පරාව හේතුඵල සම්බන්ධතාවයෙන් පැමිණි ඇති තමන් වහන්සේ සක්සුදාක්ෂේ දැකවදාලා රාත්‍රියේ මැදියම් කාලයේ දිව්‍ය චක්ෂුර විඥානයේ විහිදෙව්වා. අතීතයේ දින 7ක් අනාගතයේ දින 7ක් අද දවසක් කියන්නේ දවස් 15ක් මුළුල්ලේ මැරෙන උපදින සත්වයන් සුගති දුගති යන සත්වයන් සෝබන අසෝබන සත්‍යයන් කුසල කුසල කර්මානුකූලව සැප දුක් විඳින සත්‍යයන් හා සවිඥානික අවිඥානික සීල වස්තුන් එම දිබ්බ චක්කු ඥානයෙන් දැකවදාලා මෙසේ අතීත කාලයත් වර්තමාන කාලයත් අනාගත කාලයත් සම්බන්ධව හේතුඵල ධර්මයන්ගේ පැවැත්ම මනවින් දැකගෙන පටිච්ච සමුප්පාද සම්මර්ෂණයටපත් වුණා. රාත්‍රී අලුයම් කාලයේදී පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්ම සම්භාරයේ නානා ණය ක්‍රමයන්ගෙන් සම්මර්ෂණය කරන්න පටන් ගත්තා. සැබවින්ම පටිච්ච සමුප්පාදයේ ප ဋ ාණ ණය ක්‍රමයට නංවා සම්මර්ෂණය කරන වේලාවේදී ඒ ශාන්ති නායකයන් වහන්සේගේ චිත්තසංතානයේ පහළ වූ උද්‍යව්‍ය ඥාන ආලෝකයේ හිරු දහසක් සඳ දහසක් නැංගාට වඩා දසදහසක් සක්වල කෙලලක්ෂයක් සක්වල අනන්ත සක්වල ආලෝක ධාරාව ඉතිරි පැතිරි පහළ වෙන්න පටන් ගත්තා. අබටක් තරම්වත් ඉතිරි නොවේ සෑම සංස්කාරයක්ම නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිච්ච සමුප්පාද වශයෙන් එවැගේම හේතුඵල වශයෙන් සීල ආකාරයෙන් සම්මර්ෂණය කරමින් විදර්ශනා ඥාන සියල්ල මස්තක ප්‍රාප්ත කොටගෙන අලුයම් කාලයේදී බ්‍රහ්ම මුහූර්තයේ උදාවන සුබ මොහොතේදී සවාසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් සතර මාර්ග ඵලානුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන සාදා ගනිමින් සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා දසදහසක් සක්වල අසීමිත ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. දෙතිසක් මංගල්‍ය පූර්ණිමිති පහළ වුණා. චරුවක්ඥන් වහන්සේ ඒ මොහොතේදීම තමන් වහන්සේ උදාපත් කොටගත් ඒ ශ්‍රේෂ්ඨ වූ සම්පත්තිය ආවර්ජන කරමින් ප්‍රතිවේක්ෂා ඥානෙ මෙනෙහි කොට ඉංගනතුරු ප්‍රීති වාක්‍යයක් මනෝමය වශයෙන් ප්‍රකාශ කරන්න යෙදුණා. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිතං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේ අන්නකාහසේ සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති කියන මේ මනෝමය ප්‍රීති වාක්‍ය ප්‍රකාශ වුණ සිත තුල මේක සැබවින් ප්‍රථම බුද්ධ වචනේ හැටියටත් බොහෝ තැන්වල හැඳින්වෙනවා. මේ තේරුම කැටියෙන් මෙහෙමයි. නැවත නැවත ඉපදීම දුකක් බව දැන මේ ඉපදීම නැමැති මේ ස්කන්ධ කෝඩු ස්කන්ධ ගෘහය නිර්මාණය කරන කර්තෘතුමා සොයසවා නොදැක අනේක ಜಾති සංසාරයේ ඔබිනුම ඇවිද්දෙමි. මේ ස්කන්ධ ගෘහය කරන කර්තෘතුමනි ඔබ මට පෙනුණා. මින් මැත්තේ ඔබ මට ගෙවල් සාදන්නේ නැත. ඔබේ පරාලමා සිඳ බිඳ දැම්මා. ඔබේ කණි මණ්ඩල සුණි විසුණු කළා.
මගේ සිත අසංකතයටපත් වුණා. තෘෂ්ණාක්ෂේ සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් වුණා කියලා ප්‍රීති වාක්‍ය උන්වහන්සේගේ හද තුල පහළ වුණා.